ආයුබෝවන් ජයග්‍රාහී සුවදායක සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2026 ජූලි මාසයේ 5 වෙනි ඉරද අද දවසේ සුපුරුදු පරිදි ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තල වෙත අවධානය යොමු කරන්න සූදානම් වෙන මුල් පිටුවේ පාතාලය සමග හාදකම් පැවැත් වූ පොලිසියේ දහසක් නිරපලා පාතාලයෙන් පඩිගන්න පොලිසියේ 200ක් බුන්දි අංශ විමර්ශන ආරම්භයි. පාතාල සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් වැටුප් ගන්නා බවට තොරතුරු ලැබී ඇති පොලිස් නිලධාරීන් 200කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් රජයේ බුද්ධ්‍යාංශ විමර්ශන ආරම්භ කර ඇත. මෙරට පාතාලය හා බැඳුණු ක්‍රියාකාරීන් 2000කට ආසන්න පිරිසක් සිටින බව රජයේ බුද්ධ්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි සඳහන් වෙන්නේ. වැඩි විස්තර මෙන්න මේ ආකාරයෙන් මේ අතර පාතාලකරුවන් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත් වූ බැව් කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් මෑත භාගයේදී සේවයෙන් නිරත වූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල හිරිදා ලංකාදීපයට පැවසියේ කියලා තමයි වැඩි දුරටත් ඇතුල් පිටුවේ මේ විදිහට සඳහන් වෙන්නේ. ඊළඟට අපි සඳහන් කරුවොත් මොඩියුල අවුල් තියන්න වෙනම ඒකක දෙකක් ජාතික අධ්‍යාපන ආයතනයේ පිහිටුවයි. මොඩියුල් හා සහ ගුරු අත්පොත් නිසි ප්‍රමිතියට සකස් කිරීම සහ ඒවායේ අන්තර්ගතයේ වගකීම් නිශ්චිත පැවරීමේ අරමුණින් ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂ අංශ දෙකක් පසුගියදා පිහිටුවනු ලැබිය කියලා තියෙනවා. මේ වැඩිදුර තොරතුරු හතර මැද පිටුවට යනවා. තත්ත්ව කළමනාකරණ ඒකකයේ සහ විෂය මාලා සංවර්ධන ඒකකයේ මාංශ දෙක වේ. එසේ මෙමගින් ආයතනයේ නිසි ක්‍රියාපටිපාටි ඇතුළත් කරන බව නියෝජ්‍ය අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මధుර සෙනරත්න මහත්මයා ඉරිදා ලංකාදීපට පවතලා තියෙනවා. මොඩියුල සම්බන්ධ විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වීම හේතුවෙන් පසුගිය කාලයේ දැඩි සමාජ ආందోලනයක් ඇති වූ බවත් මේ ප්‍රවෘත්තියේ සඳහන් කරලා තියෙනවා. ඔබට මතක ඇති. ඇමති බංගලා 16කට ආයෝජන කැඳවයි. කොළඹ නගරයේ දැවැන්ත ඇමති බංගලා 25න් 16ක් සඳහා ඉදිරි සතියේදී විවෘත ආයෝජන යෝජනා කැඳවීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපට පැවසී කියලා සඳහන් වෙනවා. මේ සඳහා කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇති බවත් කොළඹ ඇමති බංගලා 25ක් වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ වසා දමා පවතී. මින් 16ක් ආර්ථික වශයෙන් ඵලදායී ව්‍යාපෘති වලටද 9ක් නිවාස සහ තානාපති කාර්යාල වලටද කල්බදු පහසුකම් යටතේ ලබා දීමට අපේක්ෂා කෙරේ ආදී වශයෙන් තමයි තවත් ඇතුල් පිටියේ වැඩි විස්තර සඳහන් වෙන්නේ. ඊළඟට සඳහන් වෙනවා අපි මැද පිටුවට එහි තියෙන තොරතුරු බලන්න. මුල් පිටුවේම තව ප්‍රවෘත්තියක් තියෙනවා. සමාජවාදී අධික භාවිතයෙන් ළමයින්ට ලෙඩ ගොඩක්. සමාජ මාධ්‍යවල හා අන්තර්ජාලයේ සංසරණ වෙන සරාගී ප්‍රචණ්ඩ වෙනස්කම් කොට සලකන ලබන ඒකාකාර අන්තර්ගත වලට නිතර නිරාවරණය වීමෙන් ළමයින් තමන් ගැන සහ බාහිර සමාජයෙන් ඒවා මගින් තේරුම් ගැනීමට පෙළඹෙන බව the digital cross shaping our children's self නමින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මෙහි වැඩිදුරටත් මෙහෙම සඳහන් වෙනවා. සමහර මාධ්‍ය අන්තර්ජාල ක්‍රීඩාවල සිට කෘත්‍රිම විද්‍යාව දක්වා ඩිජිටල් පරිසරයේ මහජන සෞඛ්‍යයේ ප්‍රබල නිර්ණායක බවට පත්ව ඇති බවත් ළමයින් සහ යෞවනයන් ඒවායින් වැඩිමනක් බලපෑමට ලක්වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වෙලා තියෙනවා. මේ ගැන දැඩි අවධානය යොමු කරන්න වෙලා තියෙනවා. ඒ උවදුර දැන්ටමත් ඔබ අප සම්ම අත්පින උවදුරක් බවට පත් වෙලා තියෙනවා. හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට ඇප යෝෂිත බඳවා ගන්න සුදුසුකම් වරින් වර වෙනස් කරලා පුවත්පත් දැන්වීම් තුනකුත් පළ කරලා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල විෂය සඳහා සම්මාන සාමාර්ථයක් නොලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැතිව නාවික හමුදාවට බඳවා ගැනීම සඳහා එතෙක් පැවති අධ්‍යාපන සුදුසුකම්ද වෙනස් කරමින් පුවත්පත් දැන්වීම් තුනක් පළ කර ඇති බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම මහතා හමුවේ කරුණු දක්වමින් පවසලා තියෙනවා. පුවත්පත් දැන්වීම් දෙක පළ කරමින් බඳවාගත් සැකකරුට
බලනකොට සිංහල විෂය සඳහා ඇත්තේ එස්සාමාර්ථයක් පමණක් බවට අනාවරණය වීමෙන් අනතුරුව තෙවැනි පුවත්පත් දැන්වීම පළ කර ඇති බව කොමිසම සඳහන් කරලා තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ නිසි සුදුසුකම් නොමැතිව නාවික හමුදාවට මදවා ගනිමින් නියමිත පටිපාටියෙන් පරිබාහිරව විදේශ පුහුණුවකට යොමු කර දූෂණය නම් වරද කළේයයි අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම එසේ පවසලා තිබෙනවා. ඊළඟට තියෙන්නේ සතුන් සපා කෑම නිසා අනතුරු වලින් 70ක් සතුන් සපා කෑමෙන් සතුන් සපා කෑම නිසා සිදුවන අනතුරු සංඛ්‍යාව සමස්ත අනතුරු වලින් 70ක් බව බෝනවන් රෝග විද්‍යායතන අධ්‍යක්ෂිකා වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම් මහත්මිය පවසනවා. මේ බව කියා සිටි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති 11 වෙනි ජාතික අනතුරු නිවාරණ සතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකදී අනතුරු නිවාරණ සතිය මේ මාස 6 වෙනිදා සිට 10 වෙනිදා දක්වා පැවැත්තේ. සියලු අනතුරු අතරින් 50% සිදුවන්නේ නිවාස ආශ්‍රිත විවිධ ප්‍රතිකාර සඳහා රෝහල්ගත වන හේතු සාධක අතරින් 10 වෙනි ස්ථානය ගන්නේ හදිසි අනතුරු නිසා රෝහල්ගත වීම බවද මෙයින් සිදුවන සමස්ත මරණ සංඛ්‍යාව 8%ක් බවද එය සඳහන් කළායි. බොහෝ හදිසි රිය අනතුරුවට මුහුණ පාන්නේ පළදායිතා සීමාවේ පසුවන අය බැවින් රටේ ආර්ථිකයට හා සේවාවන්ට ඍජුවම බලපාන බවද සඳහන් කරලා තියෙනවා. උණ රෝගයට වන් ෂොට් බෙහෙත් ගන්න එපා. විශේෂඥ වෛද්‍ය ආනන්ත විජේවික්‍රම තමයි විදිහට පළ කරන්නේ. සෑම ප්‍රදේශයකම ඔය වන් ෂොට් නේද? කියලා ප්‍රසිද්ධ ඩොක්ටර් කෙනෙක් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් ඉන්නවා. මේ දිනවල පවතින ඩෙන්ගු රෝගයේ හේතුවෙන් ඇතිවන උණ රෝගී තත්වයට වන් ෂොට් යයි සම්මත වෛද්‍යවරුන් ලබා දෙන ඖෂධ භාවිතා නොකරන ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා. එවැනි වෛද්‍යවරුන් විසින් ලබා දෙනු ලබන ස්ටෙරොයිඩ් ඖෂධ වලින් සිදුවන්නේ රෝගයේ తాවකාලිකව යටපත් කිරීමක් පමණක් බවද ඔහු කීය. දින 2කට හෝ 3කට පමණක් රෝගයේ සුවපත් කිරීමක් සහ රෝගයේ සැඟවීමක් සිදුවීම නිසා සුවපත් වූ බව රෝගීහු විශ්වාස කරති. නැවත උණ තත්වයක් හටගතහොත් එහි ප්‍රතිඵලය භයානක විය හැකි බවද ඔහු සඳහන් කරනවා. ඔන්න වන් ෂොට් යයි සම්මත වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්නව නම් ටිකක් පරිස්සමින්. ඊළඟට කීක සඳහන් වෙනවා මැද පෙරදිග යුද්ධයෙන් රුපියල් 7.9කින් බාල්දු වෙලා මැද පෙරදිග කලාපයේ පවතින යුද්ධමය තත්ත්වයේ හේතුවෙන් 2025 වසර අවසානයේ සිට 2026 ජූනි මාස අවසානයේ දක්වා කාලේ ශ්‍රී ලංකා රුපියල් ඩොලරයට සාපේක්ෂව 7.9කින් අප්‍රමාණීය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. 2026 වසරේ මැයි මාසයේදී අඛණ්ඩ දෙවැනි මාසයට ඩොලර් මිලියන 194 විදේශීය ඉනිමේ හිගයක් පවතින බව වාර්තා වේ. 2026 ජනවාරි සිට මැයි දක්වා පරිච්ඡේදයේ විදේශීය ජංගම ගිණුමේ සමුච්චිතයේ ඩොලර් මිලියන 97ක් බවද අපනයන ආදායමට වැඩි වේගකින් ආනයන වියදම් ඉහළ යාම නිසා මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිගිය පුළුල් වී ඇති බවද 2026 වර්ෂයේ පළමු මාස 5 තුළ සමුච්චිත වෙළඳ හිගිය පෙර වසරේ පැවති ඩොලර් බිලියන 2.7ට සාපේක්ෂව ඩොලර් බිලියන 4.7 දක්වා බිලියන 2කින් සැලකුළු යුතු වර්ධනය වී ඇති බවද වැඩිදුරටත් වාර්තා කරලා තියෙනවා. shopping bag වලින් දිනකට මිලියන 15ක් හොයන්න ආණ්ඩුවට පුළුවන්. පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරන්නේ shopping bag වලින් ණය කරනු ලබන මුදලින් කොටසක් ලෙස රජයට හිමි වූ යුතු රුපියල් මිලියන 15ක පමණ මුදලක් අය කර ගැනීමට කටයුතු නොකිරීම කනගාටුවට කරුණක් බව පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙනවා. මේ සඳහා ප්‍රතිපාදන ඕනෑ තරමක් තිබුණත් ඒවා ක්‍රියාත්මක නොකිරීම කනගාටුවට කරුණක් බව එම කේන්ද්‍රයේ සභාපති හේමන්ත හිතානගේ මහතා ඒ විදිහට සඳහන් කරනවා. ඊළඟට සඳහන් වෙනවා ඩෙන්ගු රෝගීන් 60000ට කිට්ටුවේ මරණ 32ක් සමස්ත රටේ සමස්ත ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 57000 දක්වා ඇතැයි ජාතික ඩෙන්ගු රෝග මර්ධන ඒකකයේ පවසයි. මේ අනුව මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 57668කි. ඩෙන්ගු රෝගීන් වැඩි සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතිනේ. එම සංඛ්‍යාව 21565කි. එසේම මේ දක්වා සිදු ඇති ඩෙන්ගු මරණ සංඛ්‍යාව 32ක් බවත් වාර්තා වෙනවා අද
මේ වෙනකොට එමෙන්න ඩෙංගු අද මේ අපි පුවත්පත් ලැබුණාට පස්සේ ආරංචි මතක ඇටියට 35 දක්වා වැඩි වෙලා තියෙනවා මර සංඛ්‍යාව මේ වාර්තා මේ පත්වන මේ පුවත්පතේ වාර්තාවට පස්සේ එමෙන්ම ඩෙංගු අවදානම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස සංඛ්‍යාව 224 දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඩෙංගු වෛරස් 4ම භයානකයි කියලා තවත් වාර්තාවක සඳහන් වෙලා තියෙනවා. කපාගත් මුදල් ආපසු ගෙවා නැහැ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් චෝදනා. ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා ගෙවූ පොලී මුදලින් බදු ලෙස රජය අය කරගත් මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ටින් අංකයක් ලබා ගැනීමෙන් පසුව නැවත ගෙවන බවට බැංකු මගින් පැවසුවද මෙවන තෙක් එම මුදල් ලැබී නොමැති බව ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණිම් හිමියෝ ඒ විදිහට සඳහන් කරනවා. ඊළඟට අපි සූදානම් වෙන්නේ පුවත්පතේ කාටුන් වෙත අවධානය යොමු කරන්න. ඔව් අපි බලමු ඉරිදා කැලේ පියල්ලුද සමරවීරගේ මෙහි තියෙනවා ශ්‍රී ලංකාවේ මේ තෙල් මිල ලෝක තෙල් මිල ඉහළ යාම ඒ පස්සේම දුවලා තියෙනවා මේ අපි යුද්ධයට කලින් යුද්ධයෙන් පසුව තෙල් මිල ඉහළ යාම තෙල් මිල පහළ බැසීම ලෝක තෙල් මිල වේගයෙන් හාවෙක් වගේ දුවනවා. අපේ තෙල් මිල කොහොමද යන්නේ? ඉබ්බෙකුගේ පිටේ තමයි තෙල් මිල බොහොම හිමින් අඩු වෙගෙන යන්නේ කියලා සඳහන් වෙනවා. මේක ඇත්තම තෙල් සියල්ලටම අපේ ආර්ථිකයේ සියලු කරුණුවට බලපානවා, විශේෂයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ. ඒකින්ද අපි තෙල් මිල අඩු කිරීමට රජයේ මැදිහත් වෙන්න ඕනේ කියන එක මගේත් අදහසයි. ඊගාවට තියෙනවා පියල්ලුදේ සමරවීරගේ ලංකෝනිස් මඩ සෝගත්දා ගත්තාම රජකපට සුසු ගොවියෝ ගැන රොබර්ට් නොක්ස් ඒ පොතේ ලිව්වේ එදා තමන් දැකපු දේ තමයි. එහෙමනම් සර්ලාගේ වාසනාවට ඒ රොබර්ට් නොක්ස් අද කාලේ නොහිටියේ. ඇයි මොකද ඒ බං? එහෙම හිටියේ එහෙමනම් ගොවියාගේ කරපිටින් ගිහින් මඩනා ගන්න දේශපාලකයෝ ගැනත් ඒ පොතේම ලියන්න බැරි නෑනේ කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මැද පිටුවේ කාටුනේ සඳහන් වුණොත් සඳහන් කෙරුවොත් ආර්ථිකයේ වේගවත් වීමකින් අපේ වර්ධනය වෙනවා. ඒක තියෙනවා මෙහෙම ලෝක බැංකුවේ ප්‍රකාශයක්. ලංකාව ඉහළ මට්ටමේ මැදි ආදායම් රටක් බවට පත් වේ. ලෝක බැංකුව මට පේන හැටියට අතුපාට ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් ඔහුගේ රූපේ මූණ පේන්නේ නැහැ. ලොකු පිම්මක් පැනලා ඉස්සරහට යනවා. නමුත් ඒ පිම්ම පයින්ද භාවිතා කරලා තියෙන අපේ ජනතාව, අසරණ ජනතාව මේ ඔහු යනකොට ඒ ජනතාව පීඩාවට පත් කළා තමයි ජනතාව පිටමතින් තමයි යන්නේ. ජනතාවට කන්න නැතුව කුණු බාකියක් අවසන බව තමයි මෙහි පෙන්වලා තියෙන්නේ. මේක එච්චර හොඳ තත්ත්වයක් නෙමේ රටකට මා දකින හැටියට. අද අවසාන කාටුනේ මෙහෙමයි තියෙන්නේ. තිස්සේවා විශ්වගේ සේතන් දේශපාලඥයින්ට බැටලා තියෙන මොනවාද ප්‍රශ්න? නඩු කියන පොට්ටනිය අපේ අසරණ දුප්පත් ජනතාවට තරමක් නැහැ. තරමක් නැති මේ ඇඳුමක් ඉරිලා ඇඳුම ගත්ත අපේ මහ ජනතාවට වෙලා තියෙන මොකද්ද? බස් ගාස්තුයි, බදු බරයි, බඩු මිලයි කියන ඒවත් දරා ගන්න බැරුව කොන්ද නමාගෙන ගමන් කරන ආකාරය. ඉරිදා කවිය හලලියෙන් අවසන් කරන්න සුපුරුදු ලෙසින් තෝරගන්නවා කවිය. බදු රකුසාට ගොදුරුව දුක උරුම වුණ පොදු ජනතාව ගැන නොතකන නොසලකන ඉන්දු පිළිවෙතක් නැති පාලනයක් තිබෙන තැන නඩු පෙන්වමින් යට කර ඇත දැවෙන පැන. ඉන්දු පිළිවෙතක් නැති පාලනයක් තිබෙන තැන නඩු පෙන්වමින් යට කර ඇත දැවෙන පැන. එහෙනම් ඒ ඉරිදා කවිය හලලිය කවිය සමගින් අදට සමුගන්න ඔබට ජයග්‍රාහී සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.